බලන්න මේ අයදුම් පත්‍ර ප්‍රශ්නේ වාට කරන්න පුළුවන්ද කියලා. තාම් සිංචොන් සෝයේ තේහන් සොල්මියනරෝ මත්නන් කොසන් මෝසුම්නිකා. පහත අයදුම් පත්‍රය පිළිබඳ විස්තරයට ගැලපෙන දෙය කුමක්ද? සිංචොන්සෝ කියලා කියනවා අයදුම් පත්‍රයට. සින්ගෝසෝ කියලා කියනවා වාර්තා පත්‍රය නැත්නම් වාර්තා පොත කියන අදහස. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඔබ්මෝ සොන්තෙක් කියලා. ඔබ්මෝ සොන්තෙක් කියලා කියන්නේ කාර්ය තෝරා ගැනීම. ඊට පස්සේ මෙතන තියෙනවා වේගුකින් තෙන්රෝක් කියලා. වේගුකින් තෙන්රෝක් කියලා කියන්නේ විදේශිකයන් ලියාපදිංචි කිරීම. දෙවෙනියට තියෙනවා තෙන්රෝක්චන් චෙබල්ගප් කියලා. තෙන්රෝක්චන් කියලා කියන්නේ විදේශිකයන් ලියාපදිංචි කිරීමේ හැඳුනුම්පත. එතකොට චෙබල්ගම් කියලා කියන්නේ නැවත නිකුත් කිරීම කියන එක. ඒ කියන්නේ මේ ඒලියන් කාඩ් එක නැති වුණොත් ඒක නැවත දෙන්න කියලා ඉල්ලීම් කරන එක තමයි මේ චෙපල්ගම් කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා චේර්යුකිකන් යොන්ජන් හෝගා කියලා. චේර්යුකිකන් කියලා කියන්නේ රැඳී සිටීමේ කාලය. වීසා කාලය කියලා කියන්නත් පුළුවන්. මේකට අනුව රැඳී සිටීමේ කාලය යොන්ජන් හදා කියලා කියන්නේ දීර්ඝ කරනවාට. එහෙනම් රැඳී සිටීමේ කාලය දීර්ඝ කිරීම කියන එක තමයි මේ තුන්වෙනි එකෙන් කියලා තියෙන්නේ. වගේ මේකට ටික් එකකුත් දාලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා චේර්ය චක්්‍යෝ පියොන්ග්යොන් හෝගා. රැඳී සිටීමේ සුදුසුකම නැත්නම් අවසරය පියොන්ග්යොන් හදා කියලා කියන්නේ වෙනස් කරනවා කියන එක. එතකොට රැඳී සිටීමේ අවසරය වෙනස් කරනවා කියන එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා චේර්ය චක්්‍යෝ පුයෝ. රැඳී සිටීමේ සුදුසුකම ලබා දීම නැත්නම් ලබා ගැනීම. සින්චොන් කිගාන් අයදුම් කරන කාලය. අයදුම් කරන කාලය කියන එක මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මෙතන සොන්මියොන් කියලා කියනවා සම්පූර්ණ නමට. චේර්ය චක්්‍යෝ රැඳී සිටීමේ අවසරය එහෙම නැත්නම් රැඳී සිටීමේ සුදුසුකම විදිහට මෙයා E9 කියලා දීලා තියෙනවා. අපි බලමු උත්තර ටික. පළවෙනි එක ගත්තාම වේගුකින් තන් රොක් සින්චොන්සෝ ඉම්නිදා. විදේශිකයන් ලියාපදිංචි කිරීමේ අයදුම් පත්‍රයක් වේ කියලා කියන්නේ. ඒක වැරදි. මේක ටික් එක දාලා තියෙන්නේ මේකටනේ. තන් රොක්චන් චෙපල්කම් සින්චොන්සෝ ඉම්නිදා. ඒලියන් කාඩ් එක නැවත නිකුත් කිරීමේ අයදුම් පත්‍රයක් වේ කියලා කියනවා. නෑ ඒකත් වැරදි. චේර්ය චක්්‍යෝ පියොන්ග්යොන් හෝගා සින්චොන්සෝ ඉම්නිදා. රැඳී සිටීමේ අවසරය නැත්නම් රැඳී සිටීමේ සුදුසුකම වෙනස් කිරීමේ අයදුම් පත්‍රයක් වේ. නෑ ඒකත් වැරදි. චේර්යුකිකන් යොන්ජන් හෝගා සින්චොන්සෝ ඉම්නිදා. රැඳී සිටීමේ කාලය දීර්ඝ කිරීමේ අයදුම් පත්‍රයක් වේ. ඒක හරි. එහෙනම් මේකේ ගැළපෙන උත්තරේ උත්තරය අංක 4.